මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා ඒකාබද්ධ සේවාවට අයත් නිලධාරීන් ස්ථාන මාරු වීම සඳහා අභියාචනා මිස්කෝ පද්ධතිය හරහා ඔන්ලයින් යොමු කරන ආකාරය සම්බන්ධව. මුලින්ම ඔයාගේ මිස්කෝ ගිණුමට පිවිසෙන්න ඕන. ස්මාර්ට්ෆෝන් එකෙන්වත් වෙබ් බ්‍රවුසර් එකක් පාවිච්චි කරලා පරිගණකයෙන්වත් වෙබ් බ්‍රවුසර් එකක් පාවිච්චි කරලා ඔයාගේ මිස්කෝ account එකට පිවිසෙන්න. ඉතින් මුලින් වීඩියෝ වල මේ ගිණුමට පිවිසෙන ආකාරය පැහැදිලි කරලා තියෙන හින්දා ඒ ගැන පැහැදිලි කරන්න වෙලාව ගන්නේ නැහැ. හරි, ඔයාගේ account එකට පිවිසිලා main menu එකෙහි transfer menu එකට පිවිසෙන්න. බලන්න ඒ යටතේ transfer entry sub menu එක තෝරන්න. එවිට transfer information යටතේ tab දෙකක් ලැබෙනවා. මේ ආකාරයට request සහ appeal ලෙස මෙහි appeal tab එක මත තමයි ඔබ touch කර අදාළ form එක open කරගන්න ඕන. ඉතින් appeal tab එක මත touch කර appeal form එක open කරගන්න. request tab එක අපි කලින් කරා ස්ථානමාරු අයදුම් කිරීමේ තමයි request tab එක යොදාගත්තේ. දැන් ඕන appeal කරන්න නිසා මේ appeal tab එක මත touch කර appeal form එක open කරගන්න. එවිට appeal request form එක මේ ආකාරයට බලා ගන්න පුළුවන්. add request tab එක යටතේ තමයි form එක පෙන්වන්නේ. එහි බලන්න transfer type එක තෝරන්න අවශ්‍යයි. ඉතින් එහි transfer type එක තෝරන්න. ඊට පස්සේ transfer එක තෝරන්න. transfer circle ID details කියන මේ field එක ඔයාට වෙනස් කරන්න බෑ. ඊළඟට apply for appeal කියන මේ check box එක select කරන්න. ඒ විදිහ තමයි පහළ කොටස active වන්නේ. ඒ වගේම මේ message ගැන අවධානයක් යොමු කරන්න. ඒත් පොඩ්ඩක් කියවලා ඒ කියන කරුණු ගැන අවධානය යොමු කරන්න. appeal type එක යටතේ option කිහිපයක් ඇතුළත් කරන්න තිබෙනවා. ඉතින් ඊට message එකෙහි ආකාරයට ඔයාට දැනටමත් මාරු වීමක් ලැබිලා නම් appeal type එක ලෙස new request තෝරන්න එපා. අදාළ අනිකුත් options තෝරන්න. ඔබට අදාළ වෙන අනිකුත් options තෝරන්න new request නැතුව මාරු වීමක් ලැබිලා නොමැති නම් පමණක් new request නැමැති option එක තමයි තෝරන්න ඕන. පැහැදිලි message එකෙත් මේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. හරි, ඊළඟට පහළ තිබෙන date එක වෙනස් කරන්න අවස්ථාවක් දැනට ලබා දීලා නැහැ. පසුව සමහරට වෙනස් වෙන්නත් පුළුවන්. එසේ වුවත් නිවැරදිවම දිනය තෝරන්න. නැත්නම් එය නොසලකා හරින්න. ඉන්පසු institute selection section එකෙහි priority 1 2 3 ලෙස සේවා ස්ථාන 3ක් තෝරන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා. ස්ථානමාරු අයදුම් කිරීමේදීත් මේ ආකාරයට තමයි තිබුණේ. ඉතින් ඔයාලට ඒක පැහැදිලි. දැන් appeal කරනකොටත් ඔයාලට නැවත අලුතින් වෙනස් වෙන ආකාරයට සේවා ස්ථාන 3ක් තෝරා දෙන්න පහසුකම ලබා දීලා තියෙනවා. මේ දක්වා තියෙන උපදෙස්ද අනුගමනය කරන්න. මේ click to find change institute button භාවිතයෙන් ආයතනයන් නිවැරදිව තෝරා ලබා දෙන්න පුළුවන්. බටන් එක මත ක්ලික් කර ඕපන් වන බොක්ස් එකෙන් institute type එක නිවැරදිව තෝරන්න. ඔබ තෝරන ආයතනයට අදාළව institute type එක තෝරන්න. ඊපසු ඊට පහළ කොටසින් අදාළ ආයතනය නිවැරදිව තෝරන්න ඕන. අවශ්‍ය නම් මේ search box එකේ type කර search කිරීමක් කරලා ආයතනය ලේසියෙන්ම සොයා ගන්නත් පුළුවන්. උත්සාහ කරලා බලන්න මේ ආකාරයට list එකෙන් අදාළ ආයතනය ඉදිරියේ select මත ක්ලික් කරන්න ඕන. මේ වගේ ඉන්පසු form එකේ select button එක මතද මේ ආකාරයට ක්ලික් කරන්න. එවිට ආයතන නිවැරදිව ඇතුළත් වීම සිදු වෙනවා. මෙන්න මේ වගේ. ඉතින් ඒ ආකාරයට අනිකුත් ආයතන දෙකත් අවශ්‍ය නම් තෝරන්න. අවම වශයෙන් එක ආයතනයක් ඔබ තෝරා දිය යුතුයි. ඔබගේ අවශ්‍යතාවය මත ප්‍රමුඛතාවය දීලා ආයතන තුනම තෝරන්න ඔබට පුළුවන්. ඊට පස්සේ පහළ ටෙක්ස්ට් බොක්ස් එකෙහි ස්ථාන මාරුවට අදාළ විස්තරයක් ඡේදයක් ආකාරයට ටයිප් කරන්න පුළුවන්. ඔයා ඇතුළත් කරන appeal type එක අනුව අවලංගු කිරීමට හේතු හෝ සංශෝධනය කිරීමට හේතු යම් සීමාවන් සහිතව ඔයාට මෙහි ටයිප් කරන්න පුළුවන් සංක්ෂිප්තව. දැන් පහළ තිබෙන save button එක ක්ලික් කර form එක save කරන්න. මේ දක්වා කළ සියලුම වෙනස්කම් save කිරීම කරන්න. එවිට successful message එකක්ද මේ ආකාරයට ලැබෙනවා. ඊළඟට ඉහළ තිබෙන attachment tab එක වෙත පිවිසෙන්න. ඔබගේ අභියාචනයට අදාළ ඇමිනිය යුතු ලිපි ඇතනම් PDF ලෙස attach කරන්න පුළුවන්.
උපරිම PDF documents 3ක් attach කරන්න පහසුකම් ලබා දී තිබෙනවා. ඇමුණුම් තිබේ නම් PDF ලෙස ස්කෑන් කර සකස් කර ගන්න මේ choose file button එකෙහි touch කර storage එකෙන් තෝරා අදාළ ෆයිල් එක අප්ලෝඩ් කරන්න පුළුවන්. මේ ආකාරයට ෆයිල් එකක් හෝ 3ක් ඔයාට අප්ලෝඩ් කිරීම කරන්න පුළුවන්. ඔයාගේ අවශ්‍යතාවය අනුව එම ෆයිල් අප්ලෝඩ් කිරීම කරන්න. උදාහරණයක් විදිහට මෙඩිකල් රිපෝට් එකක්, වෙනත් නිර්දේශ සහිත ලිපියක්, එවැනි ඕනම ඩොකියුමන්ට් එකක් ඔයාලට ඇටච් කරන්න පුළුවන්. ඉන්පසු පහළ අප්ඩේට් බටන් එක ක්ලික් කර අප්ඩේට් කිරීමක් කරන්න. ඒ වගේම යොමු කරන්න ඇමුණුම් නොමැති නම් මේ අවස්ථාව නොසලකා හරිනත් ඔබට පුළුවන්. ඊළඟට ඉහළ තිබෙන රික්වෙස්ට් ටැබ් එක වෙත පිවිසෙන්න ඕන. තුන්වෙනි ටැබ් එක රික්වෙස්ට් ටැබ් එක. ඔබ ඇතුළත් කර ඇෆීල් එක රෙකෝඩ් එකක් ලෙස පෙන්눔 කරනවා. මේ ආකාරයට view application නැමැති මෙම බටන් එකෙහි ක්ලික් කර ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න පුළුවන්. ඔයාගේ විස්තර පෙන්වන්නේ නැතිනම් මෙම ලිස්ට් බොක්ස් එකෙන් ඇෆීල් ID එක තෝරා ලබා දෙන්න view කරන්න. එවිට ඔබ ඇතුළත් කළ තොරතුරු අනුව ඇෆීල් ඇප්ලිකේෂන් එක පෙන්눔 කරනවා. ඒ වගේම මෙම print බටන් එක මගින් PDF එකක් ලෙස ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න හෝ printer එක කරා print කරගන්නත් ඔබට පුළුවන්. ඇතුළත් කළ තොරතුරු නිවැරදි නම් print එකක් ලබා ගන්න. attach කළ ලිපි තිබේ නම් එම ලිපිද print කර ඇප්ලිකේෂන් එකට අමුණා ඔබගේ අස්තන ඇප්ලිකේෂන් එකේ යොදා ආයතනයේ විෂය භාර නිලධාරිය වෙත ලබා දීම කරන්න. ඒ වගේම ඔබ ඇතුළත් කළ තොරතුරු වැරදිනා නම් යම් හේකින් වැරදීමක් වෙලා නම් ඇප්ලිකේෂන් එක චෙක් කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයාලට නැවත එඩිට් කරන්න අවස්ථාවක් මෙහි ලබා දීලා නැහැ. ඔයාලට කරන්න පුළුවන් එකම දේ රෙකෝඩ් එක මේ රෙකෝඩ් එක සිලෙක්ට් කර මේ delete බටන් එකෙන් delete කරන්න පුළුවන්. ඊට පස්සේ නැවතත් කියා දුන්නු විදිහටම අලුතින් ඇෆීල් රික්වෙස්ට් එකක් යොමු කරන්න. ඒ ආකාරයට තමයි ඔබට කරන්න සිදුවන්නේ. ඊට පස්සේ නැවත new request වලින් ඇෆීල් එකක් අවශ්‍ය නම් දාන්න පුළුවන්. අනවශ්‍ය නම් දාපු ඇෆීල් රික්වෙස්ට් එක delete කරන්නත් පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට තමයි ඒකාබද්ධ සේවා ස්ථානමාරු සඳහා මිස්කෝ පද්ධතිය හරහා ඇපීල් කරන්නේ. අපි ඉක්මනින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් ඔයාට තෙරුවන් සරණයි.